Hi guys, ඉතින් අදත් ඔන්න vlog එකක් අරන් ආවා. තේමනාලා කාලා වැඩ වගේ තිබ්බා මේ ටිකත් කරන ගමන්. ඊට පස්සේ ලෑස්ති වුණා කැම්පස් එක පැත්තේ යන්න. කැම්පස් එක පැත්තේ ගියේ මොකද දන්නවද? උදේම නාපු නිසා මම බොඩි වීඩියෝත් හොඳට ඇට බදාගෙන නිදිය ගන්නවා. ඒ නිසා මම කැම්පස් එක පැත්තට ගියා. එහෙ තියෙන තැනකට වෙලා වගේ වැඩ ටික කරගන්නවා කියලා හිතාගෙන. ඔන්න ඉතින් ආවා කැම්පස් එකට. මේ මම ඉන්නේ අපේ මැනේජ්මන්ට් එක පැත්තේ තියෙන ස්ටුඩන්ට් පැවිලියන් එකේ. ලයිබ්‍රරියට යනවට වඩා මට හිතුණා මෙතනට වෙලා වැඩ කරොත් හොඳයි කියලා. ඉතින් මම මෙතනට වෙලා මගේ වැඩ ටික ඉවර කරගත්තා. ඉවර කරගෙන හවස් වෙලා වගේ මම ගියා ආපහු කැම්පස් එකෙන් එළියට. මට මේ ළමයි හම්බුණා මේ කැම්පස් එකේ ඉස්සරහා මේ හොඳ ප්ලේස් එකක්. මේ අතරම සැඟවුණු තැනක් කිව්වොත් හරි මට. මොකද මට කලින් ඒ ප්ලේස් එක හම්බ වෙලා තිබ්බේ නැහැ. ඉතින් උතන්ට ගිහිල්ලා කොෆි එකකුයි තව පොඩි දෙකකුයි කාලා ගියා කොහෙද දන්නවද? අපෝ බෝඩිමට. මම එන ගමන් ඉතින් මේ වගේ පොඩි පොඩි වගේක් අරගෙන ආව ළමයි මට ඉතින් මේවා දකිද්දි ගන්න හිතෙනවා. ගන්න යන එක නෙමෙයි අන්තිමට ගන්නෙ. හරිද? පින්සලක් ගන්න ගියේ ගෙනාවේ මෙන්න මේවා පින්සලක් තරන් ආවා. ඉතින් පින්සලක් තරන් ඇවිල්ලා මම ඇඳපු චිත්‍ර තමයි මේ. ලස්සනයිද කියලා කියාගෙන යන්න අමතක කරන්න එපා. හරිද? ඊට පස්සේ චිත්‍රෙත් ඇඳලා ඉවර වෙලා මේ අපේ පොඩි මේ කට්ටියගෙන් ඉදියා 5 දෙනෙක්. අපි කට්ටියට දැන් වැකේෂන් උත් හම්බ වෙන්න ළඟ නිසා අපි කතා වුණා පොඩිමත් අස් කරලා දාමු කියලා. ඉතින් ඒ වගේ වදරට අපි මූවි නයිට් එකක් දාන්න යන්නේ. ඉතින් ඒකටත් ඕනේ ඒවා ගෙනල්ලා අපි බෝඩි මාස් කරන වැඩි පටන් ගත්තා. ඊට පස්සේ බෝඩි මාස් කරලා ඉවර වෙලා මොකද කරේ? එන්නකෝ බලන්න.
දැන් ළමයි බෝඩි මාස් කරලා ඉවරයි. ඊට පස්සේ අපිට මොකක්ද බලන මූවී එක කියලා හිතාගන්නත් ඕනේ වුණා. හැබැයි ඊට කලින් අපි කරේ බොරු කියෝ hina වෙවි හිටපු එක. හරිද? ඉතින් මේ බොරු කතා කිය hina වෙවි අපි කට්ටිය ඉතින් හිටියා. ඊට පස්සේ මේ ඇත්තටම ඉතින් මේ මගේ හපැතින් නංගි තමයි වැඩිපුර බොරු කතා කිව්වේ. හරි. ඉතින් ඊට පස්සේ කොහොම හරි අපි මේ බලන්න ඕන ෆිල්ම් එක මොකක්ද කියලාත් හිතලා කොහොම හරි ෆිල්ම් දෙකක් තිබ්බා. එකක් නිකන් රොමැන්ටික් හරි මොකක් හරි කියලා ඒක බලන්න බෑ කිව්වා. මේගොල්ලන්ට ක්‍රයිම් ඇන්ඩ් ත්‍රිලර් ඒවා බලන්න ඕනි කියලා. ඇත්තටම මම නම් ඒවා ෆෑන් කෙනෙක් නෙමෙයි. මං ඒවා බලන්නෙම නැති තරම්. මම රොම්-කොම් බලන්න. හරිද? කොහොම හරි ඊට පස්සේ මේගොල්ලෝත් එක කතා කරලා අපි මලයාලම් ෆිල්ම් එකක් තෝරගත්තා ගෝලන් කියලා. ඔයාලත් බලලා තියෙනවද දන්නේ නැහැ. හැබැයි මම ඒ වගේව බලන්න නැති වුණත් මේ ෆිල්ම් එක ලස්සනයි. හොඳයි. ක්‍රයිම් එකක් තිබ්බේ මේ ඇත්තටම මම හිතා ගන්න බැරි සුපිරි විදිහට ප්ලෑන් කරලා කරපු ක්‍රයිම් එකක්. කොහොම හරි ඕක බලලා ඉවර වෙද්දී මේ අපිටත් ඒ වගේම එකක් කරන්න ආසාවකුත් ආවා. වීඩියෝට කිව්වේ හොඳේ. ඉතින් ඔහොම අපි කොහොම හරි ෆිල්ම් එකක් බැලුවා. ෆිල්ම් එකක් බලලා ඉවර වෙලා අපේ සභාවේ සතුටින් විසිර ගියා. ඉතින් මේ විදිහට තමයි අපි මේ දවස් ගෙවෙන්නේ. හරිම කාලෙකට පස්සේ හම්බුන නිදහස් වැඩ නැති දවසක් කිව්වොත් හරි. නිදහස් වැඩ නැති දවසක් කියන්නේ ඉච්චරම උල්වට වදයක් තිබ්බ නැති දවසක්. ඇත්තටම අපේ ජීවිතවල හැම දවසුත් තියෙන්න ඕනි ළමයි. අපි මේ හැමදේම කරන්නේ මැරිගෙන දුක් විඳගෙන මොකටද ඉතින් අන්තිමට අපිට සතුට වෙන්න දෙයක් කරගන්නනේ. ඉතින් පුළුවන් හැම වෙලාවකම ජොලියෙන් සතුටින් ඉන්න තියනවා නම් ඉතින් එච්චරයි. ඔය විදිහට අද බ්ලොග් එක ඉවර වෙනවා. ඉතින් තවත් අලුත් බ්ලොග් එකකින් හම්බෙනකන් ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න. Bye bye. Love you.